යාපනයේ කරේ නගරවල නේවි එක භාරයේ තියෙන බලකොටුවක් තමයි හැමර් හීල් කියන්නේ. දේශීය ජනතාවට ඉපැරණි බලකොටුවක් නැරඹීමටත් නිවාඩු නිකේතනයේ නිවාඩුවක් ගත කිරීමටත් නේවි එකෙන් දැන් කටයුතු සලස්සලා තියෙනවා. අපි අද යන්නේ බලකොටුවේ දවසක් ඉන්න බලාගෙන. ඔයාලත් එන්න අපිත් එක්ක බලකොටුවේ ඇවිදින්න යන්න. අපිත් ලන්ච් එක අරගෙනම බලකොටුවට යන්න හදන්නේ. කෑම ටික නම් හරිම රසයි. ඒ වගේම පිරිසිදුයි. මේ පේන්නේ සිතියමේ බලකොටුව පේන විදිහ. අපි කෑම ගත්ත තැන ඉඳන් බෝට්ටුවේ විනාඩි 10ක 15ක දුරක් මෙතනට එන්න තියෙනවා. මෙතනට නම හැදිලා තියෙන්නේ මෙය නිර්මාණය කිරීමෙන් අනතුරුව උඩින් බලද්දී පෙනිලා තියෙන්නේ ඌරෙක්ගේ අඩි සලකුණක් විදිහට. Hill of the Hammond කියන එක තමයි හැමන් හිල් කියලා හැදිලා තියෙන්නේ. මුලින්ම මෙතන තිබිලා තියෙන්නේ කොරල් පරයක් සමග පුංචි දූපතක්. 1618 පෘතුගීසීන් මෙතනට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ලී වලින් බලකොටුවක් හදලා තියෙනවා. ලී වලින් ටැංකියක් හදලා තියෙනවා අහසෙන් වැටෙන වතුර එකතු කරගන්න. ඒ ජල ටැංකියෙන් තමා එයාලා සම්පූර්ණ පානීය ජල අවශ්‍යතා සපුරාගෙන තියෙන්නේ. ඊට පස්සේ ලන්දේසි ලංකාව ආක්‍රමණය කරනවා. ලන්දේසි මෙතනට ඇවිල්ලා මුලින්ම ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ අර වතුර ටැංකියට. පෘතුගීසීන්ගේ පානීය ජල අවශ්‍යතා බිඳගෙන තමයි මේ ස්ථානය අත්පත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ලන්දේසි මේක පවත්වාගෙන ගිහින් තියෙනවා. මේක ලී වලින් හදලා තියෙන නිසා ඉක්මනින් දි รา පත් වෙනවා. ඒ නිසා 1658 වර්ෂයේ ලන්දේසීන් විසින් හීරිගල් කොරල් පර ආධාරයෙන් ස්ථිර බලකොටුවක් ලෙස නිර්මාණය කරනවා. දැනට තියෙන බලකොටුව ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද්දකි. ලන්දේසීන් විසින් නිලධාරී නිවාස 2ක්, ගබඩා කාමර විදිහට කාමර 9ක්, ඊට අමතරව කාලතුවක්කු ස්ථානගත කිරීම් 19ක්, මොරකුටි 5ක් ඇතුළුව මේක හදලා තියෙනවා. ඉන්පසු ඉංග්‍රීසීන් මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ කාලය තුල යාපනයේ විශාල වශයෙන් ලාදුරු රෝගය පැතිරී තියෙනවා. ලාදුරු වලට ගොදුරු වන රෝගීන් ගෙනල්ලා ඔවුන්ගේ ජීවිත කාලය ඉවර වෙනකම් මේ ගබඩා කාමරවල තියන් ඉඳලා තියෙනවා. නිදහස ලැබීමත් එක්කම රජයට මේක අයිති වෙලා තියෙනවා. රජය විසින් 1960 වර්ෂයේදී කුලී ගෙවීමේ පදනම මත මේ නිලධාරී නිවාස 2 ප්‍රභූ ලන්සි පවුල් දෙකකට දීලා තියෙනවා. 1965 විතර වෙනකම් එයාලා මෙතන ඉඳලා තියෙනවා. එයාලට එතන ඉන්න එක අපහසු වෙලා තියෙනවා. හැම දෙයක්ම බෝට්ටු මාර්ගයෙන් කර ගැනීමට අවශ්‍ය වෙන නිසා. 1970 බන්ධනාගාරය සතු වෙලා තියෙනවා. 1971 කැරැල්ලේ රෝහණ විජේවර්ධන, ලොකු අතුල, පොඩි අතුල ඇතුළු රැඳවියන් 300ක් ගබඩා කාමරවල රැඳවියන් විදිහට ඉඳලා තියෙනවා. ඉන්පසු තමයි නාවික හමුදාවට ලැබිලා තියෙන්නේ. 1980 ඉඳන් 2008 වෙනකන් නාවික චරිත ශෝධනාගාරයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. 2012 සැප්තැම්බර් 25
තමයි නිලධාරී නිවාස 2 ඇතුළතින් පමණක් පිරිසකර කර දේශීය ජනතාවට නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යන්නේ. මේක තමයි රෝහණ විජේවීර මහත්මයා 1971 සිරභාරයට ගත් විට මාස 3ක කාලයක් රඳවාගෙන ඉඳලා තියෙන්නේ. එයාගේ මතවාද අනිත් අය අතරේ පැතිරීම වළක්වීම සඳහා මෙයාව වෙන් කරලා තමයි තියලා තියෙන්නේ. එයාගේ අත් අකුරින් ලියවුණු කවියක් සහ එයාගේ අතින්ම එයාව ටිටරයට නැගපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හිරකරුවෙක්ගේ අත්දැකීම ගන්න කැමති ඕනම කෙනෙකුට මේක වෙන් කරවාගෙන යන්න පුළුවන්. ඒ ආවට පස්සේ මේ ඇඳුම අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඒ වගේම තමා මේ කෝප්පෙට පිඟානෙට තමයි කන්න දෙන්නේ. ඇඳුම් බඩු ආයිත්තම් දාගන්න තමයි මේ ට්‍රංක පෙට්ටිය තියෙන්නේ. මේ තියෙන්නේ අපිට ලැබුණු රූම් එක. පිටතින් පරණ විදිහට පෙනුනට ඇතුළතින් නම් සියලුම පහසුකම් සහිතයි. මේ වගේ රූම්ස් බලකොටුවටම තියෙන්නේ 4යි. ඒ නිසා ඔයාලට මේකට යන්න ඕනකමක් තියෙනවා නම් මාසෙකට කලින් විතරවත් බුක් කරගන්න වෙනවා. රූම් එකට බඩු ටික දාලා අපි ගියා බෝට් සවාරියක්. හවස ඉර බැහැගෙන යන වෙලාව නිසා ඇත්තටම හරිම ලස්සනයි.
මේ තියෙන්නේ ඉර බැහැගෙන යන වෙලාවට බලකොටුවේ සුන්දරත්වය. උදෑසනම අවදි වෙලා එළියට ආවා වටේ සුන්දරත්වය බලන්න. මේ බලන්නකෝ ලස්සන. පොඩි වැස්සක් වැහලා පෑවුවා. එන්නකො දැන් බලකොටුව වටේ ලස්සන බලන්න. මුහුදෙන් වටවෙච්ච බලකොටුවක දවසක් ගත කරන්න ලැබුණු එක අපිට නම් මාරම අත්දැකීමක්. දුකින් වුණත් දැන් අපිට යන්න වෙලාව හරි. ඒ අත්දැකීම් වලින් ටිකක් මං ඔයාලටත් අරන් ආවා. ඔයාලටත් පුළුවන් නම් ගිහින් ඒ අත්දැකීම් විඳින්න. මේ ඈතින් පේන්නේ අපි හිටිය බලකොටුව.